දවල්ට කාලා යන්න හදන රවුමක්. මේ ටික තමයි මම අද හදාගත්තේ. සොසේජස් බෙදගත්තා, රයිස් එකක් හදාගත්තා. මේ ටික කාලා අද යනවා ටවුන් එකට රවුමක් දාන්න. බලමු මං හදාගත්ත එක රහයිද දන්නේ නැහැ. හදාගත්තා ඉතින් අනම්මනම් දාලා ඉවරලා. චිලි පේස්ට් එකකුත් ඇදුවා. මම චිලි පේස්ට් න හදලම නැහැ. කලින් එකපාරක් කොහම හරි හදාගත්තා මේ සද්දයකට විතර කලින්. හොඳයි හැබැයි අවුලක් මන්ද එලකිරි කිරියරම තියෙනවා. එලෝ සිට්ටේ මොකද එන්නේ අද රවුමක් දාන්න යන්නේ. රවුමට පාලා දැකලත් නැහැ. ඉන්නෙන් පෙන්නන්න කියලා තමයි හදන්නේ. එහෙනම් අපි යමු. ඒ පැත්තට ගියා ඇවිදලා බලන්න ඕන. මොකද මම මේ පැත්තට ඔන්න ඔය මාක් ඇන්ඩ් සේව් එකට විතර මම ගිහිල්ලා තියෙන්නේ. මම මේ පැත්තේ වැඩි රෝන්දේ ගාලා මම බලමු. මේ මම යන්නේ මම ටවුන් එකේ ගිහිල්ලා නැති පැත්තට. මෙතන පාක්කයක් වගේ තියෙනවා. මට හිතෙන්නේ පාක්කයක් වෙන්න ඕන මෙතන කියලා. ඒක වහලා තියෙන්නේ. එයා පැත්තේ තියෙන්නේ මොකක්ද කියලා මම දන්නේ නැහැ හරියට. බිල්ඩින් වගේ තියෙනවා. මොකක්ද? බස් එක. ඔය යන බස් එක දන්නේ නැහැ. polisiyak ඉන්නවා උදලයි ඇද්දන්න යමරහුස මතන මේක වටයක් වගේ වටයක් දෙකේ ඇවිල්ලා අපි අනිත් පැත්තට ආය ආ පැත්තට ගිහලා බලමු. අනිත් පැත්තෙන් බලමු බලන්න දෙයක් මොනවද කියනවා කියලා. මේක තමයි ඉතින් ටවුන් එක. ඔන්න කොමාරියාව අනිත් පැත්තට ගින් කරනවා තමයි මෙතන ඉන්නේ. මම විතර කැමරාව අල්ලගෙන ඇවිදලා එපා වෙලා අන්තිමේ මේ යන්න හදන්නේ මේක ඇතුළට මාක් ඇන්ඩ් සේව් ෆයිබර් මාකට් එක මේකත් මේක තමයි නම්මල අට්ටිමිටි වේරෝ කියන තියෙනවනේ කියනද කෙනගේමත් ඉන්න වාර විදිහට. මේවල ඉතින් අර ගානත් අඩුයි. මොනස්සෙට සාමාන්‍යයෙන් අඩු ගානට ගන්නත් පුළුවන්. ඒවලු මේ පැත්තේ රෝලු බලතුරු. බලන්න විතර හැම මොකද නම් ගන්න ඕනේ නැහැ වල. මොකද මම ඇතුලේ ඉන්න බලන්න දාගත්තා. ඒකෝ ඒනවනේ දෙනද? අපිට එළියට කරන්න දෙයක් නෑ. පස්සේ එනවා. දැන් ගන්න බඩු අරගෙන මේ ඉවරනවා විතරයි. සති දෙකකට දුන්නා.